2026 ජූලි 19 වෙනිදා ලෝකය මීට පෙර කිසිදා නොදුටු දෙයක් දුටුවා. ස්පාඤ්ඤයේ රොකාෆොන්ඩා දුප්පත් ගමෙන් පැමිණි අවුරුදු 19ක තරුණයෙක්. ගෙදර කුලියවත් ගෙවා ගන්නට බැරිව තිබෙන පවුලක පුතෙක් පාපන්දු ලෝකයේ ඉහළම ශූරතාවය වන ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජයගත්තා. ඒ වගේම ඔහු පුරාවෘත්ත දෙදෙනෙක්ව ගෙදර යැව්වා. ලයනල් මෙසි සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දෙන්නම පරාජය වුණා. දෙන්නම බලාගෙන ඉන්න ගමන් ළමින් යමාල් ලෝක කුසලානේ තම සුරතින් ඉහළට එසෙව්වා. යෞවනයේ පාපන්දු ලෝකයේ සදහටම වෙනස් කළ පුදුම හිතන කතාවයි මේ. 2026 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතර මෙට්ලයිෆ් ක්‍රීඩාංගණය නිව්ජර්සි ඇමරිකා එක්සත් ජනපදයේදී එක පැත්තක වත්මන් පාපන්දු ශූරයන් වයස අවුරුදු 39ක් වන පුරාවෘත්ත ලයනල් මෙසි විසින් මෙහෙවනු ලබන ආජන්ටිනාව අඛණ්ඩ ලෝක කුසලානයක් සොයමින් අනෙක් පැත්තෙන් යුරෝපීය ශූරයන් වන ස්පාඤ්ඤය වසර 19ක තරුව ළමින් යමාල් සමග මෙය ඔවුන්ගේ අවසන් මහා තරගයයි. ස්පාඤ්ඤය ආරම්භයේ සිට අවසානයේ දක්වාම පිටේ ආධිපත්‍යය දැරුවා. පහර 20ක් ඉන් 12ක් ඉලක්කයට. ආජන්ටිනාව පහර 2ක් පමණයි. සාමාන්‍ය කාලයේ මුළු විනාඩි 90 පුරාම ආජන්ටිනාවට පහරක්වත් නොතිබුණා. ඔවුන් ශූන්‍යයි. ලෝක කුසලාන අවසන් මහා තරගයක 1966න් පසු ආජන්ටිනාවේ දීර්ඝතම පහරක් නොමැති කාලය එය විය. යමාල් පළමු විනාඩි 90 තුලම ස්පර්ශ 62ක්, සාර්ථක පන්දු රැගෙන යාම් 5ක් සහ නිදහස් පහරකින් ඉලක්කයට එක් විශිෂ්ට පහරක් වාර්තා කළා. ඔහු අවසන් මහා තරගයේ අන් කිසිදු ක්‍රීඩකයෙකුට වඩා වැඩි පහරවල්, වැඩි සාර්ථක පන්දු රැගෙන යාම් සහ වැඩි පන්දු උදුරා ගැනීම සිදු කළා. අද දවසේ තරුව උනේ යමාල්. ආජන්ටිනාව තරගයේ රැඳී සිටීමට එකම හේතුව ඔවුන්ගේ ගෝල රකින්නා වන එමිලියානෝ මාටිනස්. ඔහු පැහැර ගැනීම් 11ක් සිදු කළා. එය නව ලෝක කුසලාන අවසන් මහා තරගයක වාර්තාවක්. නමුත් පැහැර ගැනීම් 11ක් පවා ආජන්ටිනාවව නොවැළැක්විය හැකි දෙයින් බේරගත්තේ නැහැ. අමතර කාලයේදී ආජන්ටිනාවේ එන්සෝ ෆර්නැන්ඩස් ඔහුගේ දෙවන කහ කාඩ් පතක් ලැබුවා. කහ කාඩ් පත් 2ක්, ඒ වගේම රතු 1ක් ආජන්ටිනාව ක්‍රීඩකයන් 10 දෙනෙකු සමග එදින රාත්‍රියේ ස්පාඤ්ඤයට එක කහ කාඩ් පතක්වත් නැහැ. ස්පාඤ්ඤය පිරිසිදු ආධිපත්‍ය සහිත ප්‍රවීණ ක්‍රීඩාකාරීත්වයක් ප්‍රදර්ශනය කළා. පැරතුම් නැහැ, වැරදි නැහැ, නිකම්ම පිරිසිදු පාපන්දු ක්‍රීඩාවක්. අතිරේක කාලයේ 106 වන මිනිත්තුවේදී ෆෙරාන් ටොරෙස් ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝලය වාර්තා කළා. ස්පාඤ්ඤය ඒ සාක්ෂාත් කරගත්තා. ඔවුන්ගේ දෙවන ලෝක කුසලාන ජයග්‍රහණය 2010න් පසු පළමු වතාවට. නමුත් මෙම කතාව පුරාවෘත්තයක් බවට පත්වෙන්නේ මෙන්න මෙයයි. යමාල් අවසන් මහා තරගයේදී ආජන්ටිනාව පරාජය කළා පමණක් නොවේ, ඔහු පුරාවෘත්ත දෙදෙනාම නිවසට පිටත් කර හැරියා. 16 වටේදී ස්පාඤ්ඤය පෘතුගාලයට මුහුණ දුන්නා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෘතුගාලය ස්පාඤ්ඤය 1-0කින් ජයග්‍රහණය කළා. රොනාල්ඩෝ මෙතෙක් ක්‍රීඩා කළ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්. යමාල් සහ ස්පාඤ්ඤය විසින් ඔහු ගෙදර යවුවා. ඉන්පසු අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය ලයනල් මෙසිගේ ආජන්ටිනාවට මුහුණ දුන්නා. ස්පාඤ්ඤය 1-0කින් ජයග්‍රහණය කළා. මෙසි ගෙදර යවුවා. ලියෝනෙල් මෙසි 2007 පුණ්‍ය කටයුත්තක් සඳහා ඡායාරූප රූගත කිරීමකදී මාස 6ක් වයස ඇති යමාල්ව ස්නානය කළා. අද මෙසිව සනස්වමින් සිටින්නේ ඔහු එදා අතේ තබාගෙන සිටි එකම කුඩා පිරිමි ළමයා විසින්. දෛවය මොනතරම් පුදුමාකාරද! යමාල්ගේ වයස අවුරුදු 19ක් පමණයි. මෙසිගේ වයස අවුරුදු 39ක්. අවුරුදු 20ක වෙනස පුරාවෘත්ත දෙදෙනෙක් නිවසට පිටත් කර හැරීමක්. අංක 19 මැජික් එක. යමාල් මුළු තරඟාවලිය පුරාම ස්පාඤ්ඤය වෙනුවෙන් අංක 19 ජර්සිය පැළඳියා. මෙසිද ඔහුගේ පළමු ලෝක කුසලානයේදී
2006දී ආජෙන්ටිනාව වෙනුවෙන් අංක 19 පැළඳියා. දෙදෙනාම ඔවුන්ගේ ලෝක කුසලාන මංගල තරගයේ 19 පැළඳ සිටියදී කළා. යමාල් අවසන් මහා තරගයට දින කිහිපයකට පෙර 19 වෙනි වියට පත් වුණා. අවසන් මහා තරගයේ ජූලි 19 වෙනිදා පැවැත්වුණා. යමාල් උපත ලැබුවේ ස්පාඤ්ඤයේ මටාරෝහි රොකෝෆොන්ඩා නම් දුප්පත් ප්‍රදේශයක. එහි ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වෙනවා. ඔහුගේ පියා මොරොක්කෝ ජාතිකයෙක්, මව ඉක්වටෝරියල් ගිනියා ජාතිකයෙක්. ඔහුගේ මවට ඔහුව ලැබෙන විට වයස අවුරුදු 16ක් පමණයි. ඔහුගේ පියා ඉදිකිරීම් කම්කරුවෙක් ලෙස වැඩ කළේ කෑමට සල්ලි හොයාගන්න. ඔහුගේ මව වේටර්වඩියක් ලෙස වැඩ කළා. යමාල් ඉපදීමට පෙර ඔහුගේ දෙමව්පියන්ට කුලිය ගෙවන්නටවත් බැරි වුණා. ළමයින් සහ යමාල් නම් අසල්වැසියන් දෙදෙනෙක් ඔවුන්ට මූල්‍යමය වශයෙන් උදව් කළා. ඔහුගේ පියා තම පුතා සදහටම මේ නම් දෙකම දරා සිටින බවට ඔවුන්ට ප්‍රතිඥා දුන්නා. ඒ නිසායි ඔහුගේ නම ළමයින් යමාල් වුණේ. සෑම විටම යමාල් ගෝලයක් වාර්තා කළ විට ඔහු 304 අතින් සංඥා කරනවා. ඒ ඔහුගේ ගමේ තැපැල් සංකේතය. යමාල් කියන්නේ මම කොහෙන්ද ආවේ කියලා කවදාවත් අමතක කළේ නැහැ කියලයි. අවුරුදු 6දී බාසිලෝනා බාලදක්ෂයින් විසින් ඔහුව සොයාගත්තා. අවුරුදු 15දී ඔහු ඔහුගේ පළමු කණ්ඩායම් මංගල තරගය කළා. 1922න් පසු ලාබාලතමයා. අවුරුදු 16දී ඔහු ස්පාඤ්ඤයේ ලාබාලතම ගෝල රැස්කරුවා බවට පත් වුණා. අවුරුදු 17දී ඔහු ස්පාඤ්ඤය සමග යූරෝ ජයග්‍රහණය කළා. අවුරුදු 19දී ඔහු ලෝක කුසලානය ජයග්‍රහණය කළා. මගේ තාත්තට කෑමට සල්ලි හොයාගන්න පාරවල් වල වැඩ හොයන්න සිදු වෙලා තිබුණා. ඒක තමයි ඇත්ත පීඩනය. මට පාපන්දු පිටියේ පීඩනේ එච්චර දෙයක් නෙවෙයි. ළමින් යමාල් කිසිවක් නැති තැනකින් පැමිණියා. ඔහු දුකී භාවයේ හැදී වැටුණා. ඔහුගේ පවුලට කුලිය ගෙවා ගන්නවත් බැරි වුණා. අවුරුදු 19දී ඔහු පාපන්දු ලෝකයේ ලොකුම වේදිකාවට පා තැබුවා සහ පුරාවෘත්ත දෙදෙනෙක්ව නිවසට පිටත් කර හැරියා. අංක 19 සැබෑ වුණා. මෙය නිකම්ම පාපන්දු කතාවක් නෙවෙයි. මේ බලාපොරොත්තුවේ අරගලයේ ඔබ පැමිණි තැන කිසිදා අමතක නොකිරීමේ කතාවක්. අපහසුතාව මැද ජයග්‍රහණය කළ ඔබේ කතාව අපිට කියන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අමතක නොකර සියලු අපහසුතාව මැද ජයග්‍රහණයේ ඇදහිය නොහැකි කතා සඳහා අපේ YouTube channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. ඔබ සැමට ජය වේවා.